SL Movie World වෙත ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දාපු පෝල් එකේ රිසල්ට් එක අනුව වැඩිම ඡන්දයක් ලබා දුන් One High School Heroes TV series එක ඔයාලා වෙත අරගෙන එන්න අපි තීරණය කළා. හැම ඉස්කෝලේකම වගේ අහිංසක සිසුන්ව පෑගීමකට ලක් කරන තමන්ගේ බලය පාවිච්චි කරලා අනිත් අයගේ ජීවිත අපායක් කරන චණ්ඩි කල්ලියක් ඉන්නවා. හැමෝම බයි ගෙහෙද්දි ඒ අසාධාරණයට එරෙහිව කවුරු හරි නැගී හිටියොත් අන්න ඒ වගේ බුලින් වලට තිත තියන්න. වැරදි කරන උන්ට වැරදි කියලා කෙලින්ම මූණට කියන්න හොඳ පණ තියෙන ඇඟෙන් නෙවෙයි මොලෙන් ගේම ගහන කොල්ලෝ කීප දෙනෙක්ගේ සුන්දර කතාව. එහෙනම් අපි බලන්න යමු. ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැතිනම් subscribe button එක press කරලා bell icon එකත් all දාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගයිස් මේ ඉන්නේ කිම් උයි ගියොම්. ඉස්සරහට මම එයාව කිම් කියලා හඳුන්වනවා. මෙයාගේ තාත්තා මෙයාව අලුත් පාසලකට ඇතුළත් කරනවා. තාත්තා මෙයාගේ පන්ති භාර ගුරුතුමාට කියනවා මෙයා හොඳ දක්ෂ දරුවෙක් වගේම ඉස්සරහ හිටපු ඉස්කෝලේ දීප්තිමත්ම ශිෂ්‍යයා මෙයා කියලා. ඒ වගේම මේ පාසලටත් එයා ඉක්මනින්ම හැඩ ගැහෙවි කියලාත් ඔහු කියා සිටිනවා. ඒත් මේ කොල්ලා ගොඩාක් නිහඬ පුද්ගලෙක්. ඊට පස්සේ කිම් ඔහුගේ අලුත් පන්තියට එක්කගෙන ගිහින් ඔහු පෙර සිටි පාසලේ දක්ෂතම ශිෂ්‍යයා වූ බව පවසන ගුරුතුමා ඔහු සමග සුහදව කටයුතු කරන ලෙස අනිත් සිසුන්ගෙනුත් ඉල්ලා සිටිනවා. මේ පන්තියේ ඉන්නවා නාහෙට නාහන එකෙක්. ඌ තමයි පන්ති චණ්ඩිය වගේ අනිත් හැම ශිෂ්‍යෙක්වම බය කරගෙන හිටියේ. ඌගේ නම තමයි හොන් ඉල් කියලා කියන්නේ. ගුරුවරයා පන්තියෙන් එළියට යාමත් එක්ක කිම් හෙඩ්ෆෝන් දෙක කනට දාගන්නවා. මොකද ඒක තමයි එයාගේ එකම ලෝකේ වෙලා තිබුණේ. ඒත් හොන් ඉල්ට මේකට ටිකක් කේන්ති යන්නේ අලුතෙන් ආපු එක තමව ගණන් ගත්තේ නෑ වගේ හැඟීමක් යට දැනුණු නිසා. කිම්ගේ තාත්තගේ එකම සිහිනේ උනේ එයාව වෛද්‍යවරයෙක් කරන්න. ඒ නිසා ඔහු කිම්ට ඉගෙන ගන්න කියලා දැඩි පීඩනයක් එල්ල කළා. ඒත් මේ අධික පීඩනය කිම් අමාරුවෙන් දරාගෙන හිටියත් ඒක තිබුණේ පිපිරීමට ඕන්න මෙන්න අවස්ථාවක. ඒ නිසාමයි පාසල් නිම වෙලා ගෙදරට ආපු කිම් එයාගේ අම්මා ડિප්‍රෙෂන් වලට ගන්න පෙත්තක් ඇගෙන් ඉල්ලා සිටින්නේ. එදා රෑ වෙලා ගෙදර ආපු තාත්තා කෙලින්ම කිම්ගේ කාමරයට යන්නේ ඔහුගේ ගෙදර වැඩ පරීක්ෂා කරන්න. කිම් මතින් ගණන් වැරදි ඇති අවස්ථාවල එයාගේ ඔළුවට ටොකු අනින්නත් ගණන් නිවැරදි කරන තුරුම දැඩි පීඩනයක් ඔහුට එල්ල කරන්නත් මෙයා පුරුදු වෙලා හිටියා. මේ සිදුවීම් වල අවසාන ප්‍රතිඵලය තමයි කිම්ට රැට එක එක ආකාරයේ විකාර දේවල් පේන්න පටන් ගන්න එක. පහවදා උදෑසන පාසලට ආපු කිම්ට දකින්න ලැබෙන්නේ හොඳ දර්ශනයක් නන් නෙවෙයි. හොන් ඉල් සහ එයාගේ සගේ මින් සොප් කියන සිසුවට පහර දෙමින් වද හිංසා කරන්න පටන් ගන්නවා. ඒ Taman අනකරපු විදියට උදේට කන්න පාන් ගෙන තිබ්බේ නෑ කියලා. ඒකට දඬුවම් විදියට ඔහු කරේ ගෙන පන්තියේ වටේම යායුතුව තිබෙනවා. මේ කිසි දෙයක් ගණන් නොගත්ත කිම් පාඩුවේ පුටුවේ වාඩි වෙලා පෙර දවසේ පාසලෙන් දුන්නු ෆෝම් එකක් පරීක්ෂා කරද්දී තමයි ඔහු දකින්නේ ඒ ෆෝම් එකේ සිහින රැකියාව කියලා තිබුණු තැනට තාත්තා වෛද්‍යවරයෙකු වීම කියලා සටහන් කර ඇති බව. ඒක දැකලා ඔහු සෑහෙන කලකිරීමටපත් වෙනවා. මේ අතරේ හොන් ඉල් අර සිසුවගේ කරේ නැගමන් හිතා මතාම කිම්ගේ මේසේ මත තිබු ප්ලේයර් එකට පයින් ගහලා ඒක බිමට වට්ටනවා. හොන් ඉල් දිගින් දිගටම මින්සොප්ට කරන හිරියර දකින කිම්ට මතක් වෙන්නේ තමන්ගේ පියාව. මේ වෙලාවේ පාලනය කරගත නොහැකි කේන්තියක් කියන කිම් හොන් ඉල්ට යටිගිරියෙන් කෑ ගහලා කියනවා ඔක නවත්තන්න කියලා. මේ වෙලාවේ යුන් කීද පන්තියට පැමිණෙන අතරේ කිම් කෑ ගැහුවේ තමාට කියලා දැනගත්තාම ලැජ්ජාවටත් එක්ක හොන් ඉල් කිම්ට දරුණු විදියට පාර දෙන්න පටන් ගන්නවා. ඒ කිම්ගේ ඉවසීම නිසාම මේ රණ්ඩුව වැඩි වෙලාවක් පවතින්නේ නැහැ. ඒත් පාසල් වෙලාවෙන් පස්සෙත් හොන් ඉල් මේ සිද්ධිය ගැන එයාගේ ලොක්කා සියන් ජූන් එක කතා වෙනවා. ඒ ළඟින් ආපු කිම්ම නවත්ත ගන්න හොන් ඉල් වෙච්ච අවමානයට වන්දයක් විදියට ඔහුගෙන් බලෙම වගේ සල්ලි ඉල්ල ගන්නවා. ඒ වගේම ෆෝන් එකට තමාගේ ෆෝන් නම්බර් එක සේව් කරලා තර්ජනය කරනවා මම උඹට මැසේජ් එකක් දැම්මම කප්පර 10ක් ඇතුළත මට රිප්ලයි ඕනේ. නැත්තම් උඹ ඉන්න නෙවෙයි කියලා. පහවදා තාත්තා එක්ක පාසල් යන අතර මගදී හොන් ඉල් මැසේජ් එකක් කියවනවා මට පාන් අරන් වරෙන් කියලා. ඒත් කිම් එක සත 5කට ගණන් ගන්නේ නැහැ. ඒ නිසා පන්තියට ආපු හොන් ඉල් කිම්ට බැන වදින අතරේ ඔහුගේ ප්ලේයර් එක උදුරා ගන්නවා. මෙතනදී කිම් බොහොම හොඳින් කියනවා හොන් ඉල් මට ඔක ගොඩක් වැදගත් කරුණා කරලා මට ඔක දීපන් කියලා. ඒත් හොන් ඉල් මේ හෙඩ්සෙට් එක හිතාමතාම බිමට දමා පයින් පාගන අතරේ කිම්ගේ කේන්තිය උපරිම වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සැනකින් කිම්ගේ කේන්තිය පුපුර යන අතරේ කිම් ගහපු එක පාරකින් හොන් ඉල් අඩි කාණක් ඈතට විසි වෙලා යනවා. හොන් ඉල් හිතුව තරම් කිම් නෙකමෙක් නෙවෙයි කියලා උට තේරෙද්දී හොන් ඉල් ගොඩක් පරක්කු වැඩි. අන්තිමට බිම පෙරලගෙන බෙල්ල මිරිකද්දී හොන් ඉල්ගේ අනිත් සගියෝ මේකට මැදිහත් වෙන්න හැදුවත් යොන්කී ඒක වළක්වනවා. ඒත් හොන් ඉල් තර්ජනය කරනවා මේක මෙතනින් ඉවර නෑ. උඹට මේකේ ප්‍රතිවිපාක තරහා ගන්න බැරි වෙයි කියලා. මේ සීන් එකෙන් පස්සේ යොන්කී
අලුත් සිසුවා කිම් ගැන ලොකු උනන්දුවක් දක්වනවා. එයා කිම්ගෙන් අහනවා ඔයා හොඳ සටන්කරුවෙක්. කොහොමද ඔයා හෙට සටන් කරන්න ලෑස්ති වෙන්නේ කියලා. තමාට තවත් සටන් කිරීමට අදහසක් නැති බව කිව්වත් යුන්කී කියනවා බෑ කිව්වට හෙට ඔයාට අනිවාර්යෙන්ම සටන් කරන්න වෙනවා කියලා. ඉස්කෝලෙන් පස්සේ අමතර පන්තියට යන අතරමඟදී කිම්ට තමා කරපු සටන ගැන ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ගැන කල්පනා කර කර ගිය ඔහුට බැසිය යුතු හෝල්ට් එක පවා අමතක වී යනවා. මේ ප්ලේයර් එක කිම්ට ගොඩක් වැදගත් වෙන්නේ ඒක ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඔහුට ලබා දුන්න එකක් නිසායි. මේ වෙලාවේ කිම්ට තම සහෝදරයා සමග කළ පැරණි සංවාදයක් මතක් වෙන වගේම ඔහු තමන්ගේ කාමරේ ඉන්නවා වගේ ඔහුට දැනෙන ගන්නවා. නමුත් ඔහුගේ පියා කාමරයට ඇතුල් වන විට මේ රූපය මැකී යනවා. පහවදා උදෑසන පාසලේදී හොංගිල් නැවතත් කිම් එක්ක සටනකට පැටලෙන්න හැදුවත් ඔහු පෙරදින ඇතු ගැටුම ගැන සමාව ඉල්ලා සිටිනවා. ඒත් හොංගිල් දැන් ඉන්නේ කිම්ගෙන් පලි ගැනීමේ දැඩි උවමනාවකි. මේ වෙලාවේ හොංගිල් සහෝගේ කල්ලි ආවොත් කළ යුතු දේ ගැන උපදෙස් දෙන්න යොන්කී කොච්චර උත්සාහ කළත් තමා සටන් කිරීමට අදහසක් නැති බව කිම් ටිකින් දිකට යුන්කීට පවසා සිටිනවා. ගයිස් ඒ කියලා කට ගන්න හම්බ වෙන්නේ නැහැ. හොන්නිල් යාට ඉහළින් සියොන් ජූන් කියන වැඩකාරයාත් එක්ක වොෂ්රූම් එක ගාවදී කිම්ම වට කරගන්නවා. අවට හිටපු සිසුන් එකා දෙන්න මිසින් වෙද්දී යුන්කී හොන්නිල්ට හෙනම නක්කලයක් දානවා. ඔයා සනීපෙන්ද? හක්ක එහෙම හොඳින් තියනවද කියලා. ඒ කේන්තියත් එක්කම සියොන් ජූන් කිම්ට කම්මුල් පහරක් ගහලා තන්න ගහපන් කියලා තර්ජනය කළත් ඔහු සියොන් ජූන්ගේ ඇස් දෙස කෙලින් බලා සිටමින් තම ස්ථාවරේ කිසිම විදිහට වෙනස් කරන්නේ නැහැ. මේ වෙලාවෙම පන්ති බාර ගුරුවරයා එතනට පැමිණ ගැටුම නතර කරන අතරේ යුන්කිට කිම්ම ප්‍රථමාධාර ඒකකට රැගෙන යන ලෙස අණ කරනවා. පස්සේ කිම්ට පහර දීම ගැන සියොන් ජූන්ට ගුරුවරයා නොසැහෙන්න බනිද්දී ඔහු ඒවා ඉවසා සිටින්නේ ගුරුතුමාට කහන්න බැරි හින්දමයි. නැවත පන්තියට ආවට පස්සේ යුන්කී දිගින් දිගටම කිම් සමග කතා කරමින් සියොන් ජූන් සමග සටන් කරන ආකාරය ගැන ඔහුට පුහුණුවක් ලබා දෙන්න උත්සාහ කරනවා. සියොන් ජූන් සමග මුහුණට මුහුණ පහර දීමකින් ජයගත නොහැකි බැවින් ඔහුව මෙල්ල කර බිම දැමීමට උත්සාහ කරන ලෙස ඔහු පළෙන්ම වගේ පවසා සිටිනවා. ඒත් තමා සටන් නොකරන බව දැඩිව කියා සිටින කිම් නැවත තමා සමග කතා නොකරන ලෙස යුන්කීගෙන් ඉල්ලා සිටිනවා. එදා හවස පාසල අවසානයේදී කිම්ගේ බෑගේ විවෘත ඇති බව දකින කිම් තමගේ ප්ලේරය සහ හෙඩ්සෙට් එකේ නැති බව දැනගන්නවා. වටේම හෙව්වත් හම්බ නොවුන තැන හොන් ඉල්ගෙන ආපු කෝල් එකකින් කියන්නේ ප්ලේයර් එක ගන්න නම් කලින් දවසේ පහර දුන්න ස්ථානයට පැමිණෙන ලෙසයි. මේ වෙලාවේ හදිසියෙන් කිම් එතනට දුවගෙන යාමට උත්සාහ කළත් ඔහුට බාධා කරන යොන්කී ඔහුට උපදෙස් දෙන්නේ සටන් කිරීමට අවශ්‍ය ශක්තිය වැයවන බැවින් හදිසි නොවි එතනට යන ලෙසයි. අතරමඟදී යොන්කී මේ ප්ලේයර් එක ඇයි මෙච්චර වැදගත් කියලා අහද්දී කිම් කියන්නේ ඒක මගේ අයියාගේ මම ඒක ප්‍රවේශම් කරන්න ඕනේ කියලා. මේ අතරේ හොන්ගිල් ප්ලේයර් එක ගත්තොත් ඌට මෙලෝ සිහක් නැති වෙන බවත් ප්‍රවේශම් වෙන ලෙසත් සියොන් ජූන්ට උපදෙස් දෙනවා. පස්සේ කිම් සහ ජුන්ගීද ඒ ස්ථානයට පැමිණෙන අතරේ සියොන් ජූන් සටනකට අභියෝග කරනවා. ඒ තමාව සටනකින් පැරැද්දුවොත් ප්ලේයර් එක ආයෙත් දෙන බව පවසමින් සටන් කිරීමට අවශ්‍ය නැති බව කිව්වත් එක්කම සියොන් ජූන්ගෙන් පහර කිහිපයක් කිම් වෙත එල්ල වෙනවා. මුලින් සියොන් ජූන් කිම් වෙත පහරවල් කිහිපයක් නොනවත්තා මෙල්ල කළත් සියන්ජුගේ පහරවල් කමින් සිටින අතරතුර කිම් රහසින් ඔහුගේ සටන් උපක්‍රම අධ්‍යයනය කරන බව සියොන් ජුන් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ගයිස් අන්තිම මොහොතේදී සියොන් ජුන් එල්ල කරන ලද එක් පහරක් දක්ෂ ලෙස මගහරින කිම් සියන්ජුගේ මූණට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරයත් එක්කම පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඉතින් ගයිස් ඔයාලා මොකද්ද හිතන්නේ? කිම්ට හින්ජුන් පරද්දන්න පුළුවන් වෙයිද? මේ වලිය හොන් නිල්සා සියොන් ජූන්ගෙන් විතරක් අවසන් වෙයිද? නැත්නම් මේ වලිය තවත් මහා විනාශයකට මුලපිරීමක්ද? ඉතින් ඒ ගැන දැනගන්න ඊළඟ වීඩියෝ එකත් සමග එකතු වෙන්න කියලා ආරාධනා කරන කමන්ම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.